මේ විශේෂ වීඩියෝ එක ශ්‍රී ලංකා විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යතුමනි ඔබතුමන් වෙත ඔබතුමාගේ විශේෂ අවධානය පිණිස මේ වීඩියෝ එක හැමෝම බලලා ඉවර වෙලා ෂෙයා කරන්න පුළුවන් තරම්. මොකද මේ වීඩියෝ එක ඇතුළේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ රට විරුව වෙච්ච අපේ ප්‍රශ්න සම්බන්ධයෙන්. මේ දවස්වල හැමෝම කතා වෙනවනේ මේ විදේශ සේවා විදේශ කටයුතු ඇමතිවරයා විසින් රට විරුවන්ට ඡන්දයි ලබා දීලා තියෙනවා, විශ්‍රාමයට බල ලබා දීලා තියෙනවා. ඇත්තට මගේ කරන්න ඕන දේවල් ඒවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකද කරන්න ඕන පළවෙනි කාරණාව ඉස්සරලම. මේට එහා දේවල් කොච්චරනම් තියෙනවද? ඒව ගැන තමයි කතා කරන්න දන්නේ. මේක දේශපාලන කෝණයෙන් බලලා ටිපර් වෙන්න හදන්න එපා. කවුරුවත් ඒක මුලින් කියලා ඉන්න ඕනේ. එහෙම කමෙන්ට් අනවශ්‍යයි. මේක කතා කරන්නේ දේශපාලනයකින් තොරව අපි හැමෝම වෙනුවෙන්. මොකද ගොඩක් වෙලාවට මේ දේවල් මිනිස්සු කතා කරන්නේ නැහැ. දැන් මේවා මේ විදිහට කතා කරන්න හේතු වෙලා තියෙන්නේ යම් විදිහක විශ්වාසයක් තියෙනවනේ දැන්. විදේශ කටයුතු ඇමතිවරයා සහ මේ විදේශ සේවා නියුක්තිකාර්යාංශය මේ රජය මොනවා හරි දෙයක් කරයි කියලා. මොකද ඒගොල්ලෝ දැන් ඔය විශ්‍රාමයට පක් අරන් දෙන්න යනවා. ඒක මම දන්නේ ක්‍රියාත්මකද නැද්ද කියන එක මම නිවුස් එකේ දැක්කා. ඊට පස්සේ ඡන්දයිති අරන් දෙන්න යනවා. ඒ කියන්නේ අපි ගැන මාර විදිහට හිතනවනේ. හරි ආදරේනේ අපිට රට විරුවන්ට. හරි ආදරේ. ඒ හින්දානේ මේ වැඩ කරන්නේ අපි වෙනුවෙන්. ඉතින් ඒ හින්දා අපේ අවනඩුව ඒගොල්ලන්ට අපි කියමු. අපි කියලා බලමු. මොකද ඒගොල්ලෝ කරන්නේ? මේ වෙනුවෙන් ගන්න පියවරවල් මොනවාද? මට මතකයි මීට කාලයකට කලින් අවුරුද්දකට විතර කලින් යුරෝපයේ අපි කියන පේජ් එක ෂේන් වොක් වගේ තමයි මට අයියාගේ අනුවර්ත නාමය තියෙන්නේ. බොහොම හොඳ අයියා කෙනෙක්. මට මතකයි එයා මේ අපි හැමෝටම අවස්ථාවක් දුන්නා කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න. ඊට පස්සේ ප්‍රශ්න ටික එයා අරුණ කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා. එතකොට වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති නෙමෙයි එතකොට. ඡන්ද ව්‍යාපාරයට මම හිතන්නේ යුරෝපයට ආපු වෙලාවක ඔහු විසින් ඒ සියලු ගැටලු යුරෝපයේ මිනිස්සුන්ගේ මේ රට රැකියාව ඉන්න ලබා දුන්නා. මම දන්නේ ඒකට කොයිතරම් විදියට සාධනීය උත්තරයක් හම්බෙලා තියෙනවද මේ වෙනකොට කියන එක. කොහොම වුණත් අපි මේ වීඩියෝ එක ඇතුලේ රට විරුවන්ට තියෙන ගැටලු ඒක යුරෝපයේද මැද පෙරදිගද කොරියාවද ඊශ්‍රායලයේද ජපානයේද කොහෙද කියලා දාලා නැහැ. අපි හැමෝම වෙනුවෙන් අපි කතා කරමු. මෙන්න මේ දේවල් ටික රජය කරලා දෙනවා නම් හරි ලේසි. ඔය විශ්‍රාම වැටුප ඔය ඡන්දයිති ගැන කතා කරන්න කලින් කරන්න දේවල් ගොඩක් තියෙනවා. පළවෙනි කාරණාව මම පොයින්ට් බයි පොයින්ට් කියන්නම්. මේවට ඔයගොල්ලෝ එක ගයි නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ආයෙ කියනවා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මේ කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ගැටලු සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඒ කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ භාරව තිබෙන එක ආයතනයක් තමයි මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන එක. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තමයි නියාමනයක් කරන්නේ රට එනවා නම් කවුරු හරි රැකියාවක් සඳහා ඒජන්සියකින් වේවා සෙල්ෆ් වේවා කොහොම හරි එනවා නම් ඒක නියාමනය කිරීම සහ අපෙන් රක්ෂානාවරණයක් ගන්නවනේ. ඒකට තමයි ඔය බියුරෝ බඳිනවා කියලා අපි කියන්නේ. එතකොට දැන් මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුලේ වෙබ්සයිට් එකක් තියෙනවානේ. ඔයගොල්ලෝ ඔක්කොටම කොහොම කිව්වට හුරු නෑ. ඔයගොල්ලෝ හැමෝටම හුරු වචනේ තමයි SLBFE එකේ තියෙන වෙබ්සයිට් එක. දැන් රස්සාවක් හොයාගන්න කිව්වහම රුමේනියාවට එන්න ඕන වුණාම අපි කියන්නේ ඔය වෙබ්සයිට් එක බලන්න. වෙබ්සයිට් එකේ තියෙනවා නම් ඒජන්සියක් ලියාපදිංචි වෙලා අන්න ඒ ඒජන්සියෙන් එන්න ඊට පස්සේ ඒක ගැන තව තොරතුරු තියෙනවා ඒජන්සිය ගැන හොයන්න. නමුත් මම මේ කියන්නේ සරල ක්‍රමවේදය. ඉතින් දැන් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් නේද? රැකියාව තිබෙනවා. ඒකට කොච්චර කට්ටියක් ගන්නවද කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවානේ ඒකේ යන මුදල. මෙන්න මේ මුදල තමයි මේ රැකියාව සඳහා අය කරන්න පුළුවන් ඒජන්සියකට. වැදගත්ම කාරණාව මේක යටට බලන්න යම් තැනක පොයින්ට් කරලා තියෙනවා. මෙම මුදලට වඩා මුදලක් අය කළොත් ඒ දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ කාටද? ඒජන්සියට. කවුද කියන්නේ? රජය කියන්නේ. රජය කියනවා ගන්න තියෙන මුදලට වඩා, ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකේ දාලා තියෙන මුදලට වඩා ඒජන්සි ගත්තොත් ඒක දඩුවම් ලැබිය හැකි වරදක්. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ අද වෙනකන් එහෙම එකක් වෙලා තියෙනවද? දැන් ඔය වෙබ්සයිට් එකේ තියෙන ගානයි ඒජන්සියෙන් අපේ ගන්න ගානයි හරි පරස්පරයිනේ. ඕක කවුද නියාමනය කරන්නේ? ඕක නියාමනය කරන්න ඕන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්නේ. ඉතින් ඒකෙන් වෙනවද? ඉතින් අමාත්‍යතුමනි චුට්ටක් මේක ඉස්සරලා හොයන්න මේ නිලධාරීන් මේක හරියට කරනවද?
ඇයි මේක කරන්න ඇත්තේ විදේශව නියුත්තිකාරයන්සේ ඇතුළේ ඒජන්සි අයිතිකාරයෝන්ගේ ඥාතියෝ ඉන්නවද කීදෙනෙට්ටෝගේ කොමිස්සක යනවාද කවුදේව ගන්නේ ඉට පස්සේ විදේශව නියුත්තිකාරයන්සේ පල්ලෑයින් ඒජන්සි කාක්කොටික කවුද උඩීතල මෙහෙවන්නේ මේවා චුට්ටක් හොයන්ඩ ඔයල මේ අපිට ඔයෙන් ඕව දෙන්න කලින් අනේ මේ මිනිස්සු හරි අසරණයි පොලියට සල්ලි අරගෙන කනකරු පස් කරලා මේ රටරස්සාාවටන්නේ ලංකාව හරි පඩියන්න තින්දනේ ඒ වෙනලාවෙත් ඒජන්සිකාරයෝ ඒ ගානටත් කෙලිවරවල අපි වනාත කරලා දාන ඉතින් අර ඒජන්සියට අය කරන්න තියන මුදල ඕගොල්ලෝ එහෙනම් හරි මුදල දාන්න වෙබ්සයිට් එකේ එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ නේ මිනිස්සු වනාත වෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ මුදලක් දානවා ඒජන්සි කාරයා තව මුදලක් ගන්නවා ඊට පස්සේ ඔයගොල්ලෝ කියනවා මේ ඒජන්සි ලියාපදිංචි වෙලා තියෙන්නේ මේ වගේ යන්න ඕනේ මෙහෙම මේක හැන බයිලා ගොඩක් ගහනවා ඊට පස්සේ මිනිස්සු අසරණ වෙනවා ඒකින්ද ඉස්සරලම කරන්න ඒජන්සි හරියට නියාමනය කරන්න ඒගොල්ලෝ ඒ ගාන ගන්න නැත්නම් හරි සරලයිනේ ඒගොල්ලගේ කැන්සල් කරලා දාන්න ලයිසන් එක හැබැයි ඒක ඔයගොල්ලන්ට කරන්න බෑ ඔයගොල්ලෝ විතරක් නෙවෙයි ආපු කිසිම රජයකට ඒක කරන්න බෑ මොකද ඔය විදේශ නියුතිකාරයන්සේ ඇතුළේ ඔය ඒජන්සි වලින් කුට්ටි පිටින් ගන්න සෙට් එකක් ඉන්නවා ඇත්ත කතාව ඕකනේ ඔයගොල්ලෝ බියුරෝ බඳින්න ආවත් මොකාවත් ෆයිල් එක අරන් ඒකේ ගාන ගුලි කරගෙන ඇවිල්ලා ඔතන ඉන්න ඉහළ නිලධාරීන්ට දීලා අර කවුන්ටරේ ඉන්න උන් ටිකට දීලා වෙන ඕනේ නැහැ ඉතින් කවුන්ටරේ ඉන්න උන් කියනවනේ පල්ලෑ ඉන්නවා ඒජන්සි කාක්කෝ කියලා එහෙම රටක් නෙමේක එහිද ඉස්සර ලේව හදන්න එතකොට මිනිස්සු බය නැතුව ඒජන්සි එකකින් එනවා තහනම් කරලා දාන්න ඒ වගේ ඒජන්සි දැන් ඔයගොල්ලෝ කොරියා යවනවා ඊශ්‍රායල් යවනවා ඒවා මහ ලොකුට සුදු ඇඳුම් අඳලා යුනිෆෝම් වගේ අර ළමයි ටික පව් උන් යවන්නේ එහෙමනේ උන් ඉස්කෝලේ යනවා වගේ යන්නේ එයාපෝට් එක ඔයගොල්ලෝ එහෙමනේ යවන්නේ ඉතින් මේ රුමේනියාව වගේ රටවල් වලට මේ යුරෝපෙට මිනිස්සු එනකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න මේ ඒජන්සි හරිම මුදලද මේ කියන මුදලමද ගන්නේ එහෙම ගන්න ඒක ඔයගොල්ලෝ දන්නවා හැබැයි ඔයගොල්ලෝ ඒවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉතින් ඉල්ලීමක් කරනවා අන්න ඒවට ක්‍රියාත්මක වෙන්න ඊළඟ එක මේක හරි hina යන සීන් එකක් දැන් මේ අපි self apply කරලා ඇවිල්ලා ඉන්නේ දැන් මේ අලුතෙන් නීතියක් ඇවිල්ලා තියෙනවා මේ self apply කරලා ඇවිල්ලා ඉන්න අයට ඒජන්සියක් කරා තමයි බියුරෝ බඳින්න ඕනේ මට තියෙන ගැටලුව අමාත්‍යතුමනි අපි තනියම රස්සාවක් හොයාගෙන තනියම එම්ප්ලොයර් කෙනෙක් හොයාගත්තන් පස්සේ මේ කොහෙවත් යන ඒජන්සියකට බියුරෝ බඳින්න අපි සල්ලි දෙන්නේ ඇයි ඔන්න ඒකට ඕගොල්ලන්ගේ විදේශ සේවා නියුක්තිකාරයන්සි නිලධාරී ඔබතුමාගේ විශේෂ අමාත්‍යවරයා ඔබතුමාගේ නිලධාරීන් පවසන දේ තමයි ඒජන්සි එකකින් ගියාම තමයි වගකීමක් තියෙන්නේ. හත් දෙයියනේ කොහොමද එහෙම වගකීමක් කියන්නේ? මොකද ඒජන්සි කාර්යය දන්නේ නැහැනේ අපේ එම්ප්ලොයර්ව. අපිනේ එම්ප්ලොයර් හොයාගත්තේ. අනික ඔබතුමා ඇතුළු කණ්ඩායම මුදරම දන්නවා රුමේනියාව සහ මේ යුරෝපයේ කිසිම රටකට ඒජන්සි වලට ලංකාවේ තියෙන හම්බ වෙන්නේ නැහැනේ මේක කෙලින්ම ඒ කියන්නේ ඩිරෙක්ට් එම්ප්ලොයර් කෙනෙක් සහසම්බන්ධ වෙන්නේ නැහැනේ. ඕකේ අතරමැදියෙක් ඉන්නවනේ. එහෙම නැත්තම් මෑන් පවර් එකක් කියනවා. එහෙම නැත්තම් අපේ රික්‍රූට්මන්ට් ඒජන්සියක් කියනවා. හැබැයි මේ සෙල්ෆ් එන අපි එහෙම ආපු අය නෙවෙයි. ලංකාවේ ඕන තරම් සෙල්ෆ් එන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ විදිහේ නීතියක් ගෙන හරි අසාධාරණයි. මොකද තනියම ජොබ් එක හොයාගෙන තනියම එම්ප්ලොයර් හොයාගෙන බියුරෝ එක රජේනේ. ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඔබතුමාගේ ආයතනයක් වෙත තමයි රක්ෂණාවරණය අපි දෙන්නේ. ඔය ගෙවන්නේ බියුරෝ එක. ඉතින් මේ කොහෙවත් යන ඒජන්සියකට සල්ලි දීලා ඒක හරහා එන්න කියන්නේ බියුරෝ. එහෙනම් ඉතින් ඔය රක්ෂණයෙන් අපිට වැඩක් නැහැ. මොකටද ඔහොම ලස්සනයක්? ඒක ඉතින් ඔබතුමාලා ආයතනයෙන් කරන්නේ නැතුව ඒකත් දෙන්න ඒජන්සියට. එතකොට අපි කෙලින්ම ඒජන්සියට කියලා ඒජන්සියට රක්ෂණ මුදල් බඳින්න. බියුරෝ එක බඳින්න. මේ බියුරෝ එක බඳින්න ඒජන්සියක් අවශ්‍ය නැහැ. මං කියනවා මේ කාරණාව පැහැදිලි ඇති කියලා. මොකද හේතුව ඒජන්සි එකකින් යනවා නම් ඒජන්සිය හරහා බියුරෝ බඳින එක වෙනයි. හැබැයි සෙල්ෆ් වෙන අයට ඇයි එහෙම කරන්නේ? එහෙනම් කරුණා කරලා ඔන්න ඔය නීතිය පුළුවන් නම් වෙනස් කරලා දෙන්න මෙන්න මේ අපේ මේ දේවල් ගැන ඔය අපේ ඉදිරි අපේ වයසට ගියාම අපේ පෙන්ෂන් එක ගැන හිතන්න කලින් අන්න ඔය දේවල් කරලා දෙන්න. එතකොට ඔය මේ සෙල්ෆ් ඇප්ලයි ක්‍රමයට ලංකාවේ ඉඳලා මේ රටවල් වලට එන මිනිස්සුන්ට හරි ඉක්මනින් එන්න පුළුවන් වෙනවා. මොකද මේ කොහෙවත් තියෙන ඒජන්සි වලට නිකන් තියෙන ඒජන්සි එකට එයා ඒජන්සි කාර්යය අපේ රස්සාව දන්නෙත් නැහැ, එම්ප්ලොයර් දන්නෙත් නැහැ, මුකුත් දන්නේ නැහැ. ඌ කොහෙවත් ඉඳලා සල්ලි ගන්නවා. අන්න යන සල්ලි ටික නවති. මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේ ඔයගොල්ලෝ ජනතාව ගැන හිතන ජනතා හිතවාදී ආණ්ඩුවන්නේ. ඒ හින්දා ඒක කරන්න. ඒකට ගේන්න තර්ක නැහැ ඒජන්සි හරහා එන්නකොට. ඒවා නිකන් පුහු තර්කනේ. කිසිම තේරුමක් නැති තර්ක. දැන් අනිත් හොඳම කාරණා ඔකේ තියෙන්නේ දැන් ඔය විදිහට සෙල්ෆ් ඇප්ලයි කරන අය ගියාම බියුරෝ එක බඳින්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඔතන කවුන්ටරේ ඉන්න සමහර නිලධාරීන් කියනවලු
මේ ඒජන්සියක් කරා ඕනේ මම ඔයාලට ඕනනම් දැන් ඒජන්සියක් සෙට් කරන්නම් පල්ලා ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒජන්සි කාක්කෝ ටික පල්ලා ඉන්නවා. අර ඔය විදේශ නියුතිකාරයන්ස කවුන්ටරේ ඉන්නේ උන්ට කුට්ටියක් එනවා. ඔබේ ආයතනයේ මිනිස්සු වේ. අදාගන්න ඒගොල්ලන් හරියට. ලැජ්ජයි නැත්තම් මෙහෙම කරන්න එපා. සෙල්ෆ් ඇප්ලයි වෙන මිනිස්සුන්ට වෙනදා වගේම සෙල්ෆ් පාවා බිගුරක බඳ අපි බිගුරනේ බදින්නේ. ඒක බඳින්න විදේශ නියුතිකාරයන්ස රක්ෂණය බඳිනවා නම් මොකෝ අපේ සල්ලි බරයිද? ඒජන්සි උස්සන් එන්න ඕනද අපේ සල්ලි? නෑනේ. එහෙනම් ගොන් තරක ගේන්න එපා. ඒවා හරි ලැජ්ජයි. එහෙම දේවල් කරන්න එපා. ඒක පහුගිය ආණ්ඩුවල ඉන්න කරලා තියෙන ඕගොල්ලෝ ඇවිල්ලා ඒවා අයින් කරලා දාන්න. මොකද මේ විශ්‍රාම වැටුප් ගැන අපි මේ ඡන්දයිතින් අපේ සුරකීම ගැන හිතන්න තරම් ඕගොල්ලන්ට එන ආදරයක් රට බිරුව අපි ගැන තියෙනවා නම් අනේ පිසිද්ද වෙයි. ඔන්න ඔය දේවල් ටික අපිට කරලා දෙන්නකෝ. ඊට පස්සේ මේ රටේ නාර ඒජන්සි ටික හරියට නියාමනය කරලා ඔන්න සෙල්ෆ් ඇප්ලයි ටික මේ හදලා ඉවර වෙලා ඊට පස්සේ පුළුවන්කමක් තිබෙනවා නම් මැදිහත් වීමක් කළා ඔය එම්බසි එහෙන පොලිමක් තියෙනවා. දැන් සමහර අය මාස 6 7 පොඩි ගෙව එම්බසි ඉන්ටර්වියු ඩේට් එකක් කෙනකම් පොලිම ඉන්නවා. අනේ යන්න පුළුවන් නම් ඒකට පොඩි මැදිහත් වීමක් කළා රාජතාන්ත්‍රික මට්ටමේ. යම් සීමාවක් තියෙන එක මැදිහත් වීම වෙන්නේ ඒ සීමාව ඇතුලේ යම් විදිහකින් මැදිහත් වීමක් කළා අන්නේ කාරණා පොඩ්ඩක් ලිහිල් කරලා දෙන්න. ඔන්න ඔය පස්සට කිසලා දෙන්න. මේ පෙන්ෂන් එකයි ඊට පස්සේ මේ ඡන්ද අයිතිය ගැන පස්සේ බලා ගන්න පුළුවන්. ඊට කලින් විසඳන්න ඒවා ගොඩක් තියෙනවා. ඒවයින් ඔය පොඩි කීපයක් තමයි මම කිව්වේ. තව ඉස්සරහට කියන්නම්. ඕගොල්ලන්ටත් මම යෝජනාවක් කරනවා මේ විදිහට තියෙන දේවල් අපිට මොනවද තියෙන්නේ? ලංකාවේ ඉඳලා රට රස්සාවට එන්න බලාගෙන ඉන්න සහ රට රස්සාවට ඇවිල්ලා ඉන්න බ්ලොක් හැමතැනම ඉන්න අයගෙන් මම ඉල්ලීමක් කරනවා. ඕගොල්ලන්ට තව තියෙන ප්‍රශ්න තියෙනවා නම් අනේ කමෙන්ට් එකක් දාන්න. ආයෙ කියනවා මේක අර දේශපාලනික කෝරෙන් අරගෙන මේක ඇතුලේ හැමිනෙන්න නම් හදන්න එපා. එක එක වෙන වෙන දේවල් දාදා. මේ තේරුම් නැහැනේ. මොකද ඇමතිවරයාට විශේෂ අවධානය පිණිස යවන්න ඕනේ වැදගත් කියන්නා වූ පණිවිඩ තිබෙනවා නම් කමෙන්ට් කරන්න පල්ලෙහාන් ඕගොල්ලන්ගේ ගැටලු මේ ගැටලුත් එක්ක අලුත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝගෙම රට රස්සා හීනේ සබහ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අමාත්‍යතුමනි මේක ඔබේ විශේෂ අවධානය පිණිසයි. ඉතින් ඔබතුමා පුළුවන් තරම් මේ වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් වෙලා මෙන්න මේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න.